නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ශ්‍යාමාපෝලි මහානිකායේ මල්ලතු පාර්ශවයේ බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය අවසරයි අපේ හාමුදුරනේ අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන මහානාමියන් වහන්සේ. එම නිසා ගෞරවනීය ස්වාමීපාදයන් වහන්සේ දොහොත් මුදුන්දී පාද ශීර්ෂ නමස්කාර පූර්වක ඔබ වහන්සේ පිළිගනිමින් ඔබ වහන්සේට ගෞරවයෙන් අපි සාදුකාර දෙමින් ඒ සත්කාරය කිරීමට ආරාධනා කරමු. තෙරුවන් සරණයි. සාදුකයා පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တ තියංපි බුද්ධං සරණං ගච්ඡාමි တ තියංපි ධම්මං සරණං ගච්ඡාමි တ තියංපි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิสาธุสาธุสาธุ
පින්වත්නි ලස්සන බුද්ධ මන්දිරයක් හදලා ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් බුදුරුව තැන්පත් කරලා ඒ වෙනුවෙන් සකස් කර තැන්පත් කර තිබෙන මල් පහන් සුවඳ දුම් ගිලන්පස ඒ ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා කියන අදහසින් මා සමගම වන්දනාවෙහි යෙදෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස් බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තම තිලෝකදීපං සංබොද්ධං පූජ තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතා ඉදං මේ කායෝ තතායාති විනාස භාවං ගන්ධ සම්භාර යුත්තේන දූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවන්ති ච අලීනතාච අත්තසද්වාරා පමුඛා ජලේති ආරාධනාව සිද්ධ කළේ මේ සුබසිංහ මහත්මයා. එතුමා දුරකථනයෙන් ආරාධනාව සිදු කරලා අනතුරුව මොරටුවට ගිහිල්ලා විහාරස්ථානයට අපේ තව මහත්මයෙක් සමග ඒ ආරාධනාව තහවුරු කළා. අද සතියේ දවසක හැමෝම වැඩ කරන වෙලාවක මටත් බොහෝ වැඩ තියෙන දවසක මා විශ්වවිද්‍යාලයෙන් එකහමාරට පිටත් වෙලා මේ ස්ථානයේ පැවැත්වෙන මේ ධර්ම දේශනාවට පැමිණියේ ලොකු ගෞරවයකින්. අද මෙම අවස්ථාවට සහභාගී වී සිටින ප්‍රාදේශීය කළමනාකාරතුමා ගාලු දිස්ත්‍රික් කළුතර දිස්ත්‍රික් මේ දිස්ත්‍රික් දෙකම බාර ලොකුම මහත්තයා අද මෙතෙන්ට ආපු එක ලොකු ගෞරවයක්. එතුමාද සහභාගී කරවාගෙන මේ අලෙවි නියෝජිතවරුන් කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන්ද සිටින බව පේනවා. මේ අය ඒකරාශි කරගෙන පොසොන් උත්සවය නිමිති කරගෙනයි මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. මේ පරමාර්ථ කීපයක් සටහන් කරලා තිබෙනවා. විශේෂයෙන් අර බිත්තියේ පුංචි ඡායාරූපයක පෙනී සිටින ටී.බී. ඊළඟරත්න ශ්‍රීමතාණන් මං හිතන්නේ කොච්චර පින් දුන්නත් මදි කියලා මට හිතෙන්නේ. ටී.බී. ඊළඟරත්න මැතිතුමා වගේ පුණ්‍යවන්ත මිනිස්සු මේ පොළොවේ දේශපාලනය කරපු නිසා තමයි අපට රටක් ඉතිරි වුණේ. මේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 1961 දී එතුමා නිර්මාණය කරලා අලුත් සංකල්පයක් රක්ෂණය මේ සමාජයට රාජ්‍ය මට්ටමින් හඳුන්වා දීපු අවස්ථාව. ඒ වගේම මහජන බැංකුව එතුමා 1961 මේ රටේ ස්ථාපනය කෙරුවා. මේ මිනිස්සයා තව සියවස් ගණනාවක් ජීවත් වෙන්න වටින මිනිසෙක්. එතුමා නැති වුණත් එතුමා සජීවී මහජන බැංකුවයි රක්ෂණ සංස්ථාවයි මේ රක්ෂණ සමාගමයි මේ රටේ තියෙන තාක්කල්. එතුමාට පින්දීම මෙහි පළමු අරමුණ කර ගැනීම කාගේත් හොඳ සත්පුරුෂ ගුණයක් හැටියට මම මේ වෙලාවේ මතක් කරන්නේ.
ඒ වගේම ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට අනුබද්ධව සිට වියව් අභ්‍යන්තර හා ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන්ට පින් දෙන්න. දැනට සේවය කරන රෝගාතුරව සිටින කාර්ය මණ්ඩලයේ දැනට සේවය කරන සියලු නිලධාරීන්ට හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. කලාප ප්‍රධානී සහ ප්‍රාදේශීය කළමනාකරුවන්, සාමාන්‍ය රක්ෂණ ජගත් මෙන්ඩිස් මහත්මයා, ජීවිත රක්ෂණ කලාප ප්‍රධානී දුමින්ද පීරිස් මහත්මයා, ජීවිත රක්ෂණ අජිත් තිලකරත්න මහත්මයා, ශාකා කළමනාකාර පූජිත සමරවීර මහත්මයා, ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට අනුබද්ධ අභ්‍යන්තර හා ශ්‍රේෂ්ඨ කාර්යාල මඩුල්ල අද මේ කටයුත්ත සංවිධානය කර තිබෙනවා. මේ කාර්ය ඇත්ත වශයෙන්ම හැම දෙනාටම වටිනවා. මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය. මේ ධර්මය තරම් මේ රටේ තවත් වටින වස්තුවක් ඇත්තේ නැහැ. ඒක අප භාවිතයට ගන්නේ බොහොම අඩුවෙන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සොයන්න වෙහෙස වෙච්ච හැටි, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ හැටි, ඒ පාරමී දම් පිරූ කාලය හරියට විද්‍යාඥයෙක් රසායනාගාරයක පර්යේෂණ කරනවා වගේ හැමදේම හොඳින් සොයලා බලලා ලෝකයට මිනිස්යාගේ අභිවෘද්ධියට උරුම කරපු ශාස්ත්‍රවරයෙක් ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය. ඒ ධර්මයට අපි වඳිනවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා. ඒවයි හරිම ගැඹුරු අරුත් තියෙනවා. සම්දිට්ඨිකෝ අස්පනා පිට ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. අකාලිකෝ කල් නොයවා ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. භාවිතාවට ගන්න ප්‍රඥා සම්පන්න මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා කාර්යාලයක මෙච්චර ලස්සනට වැඩක් සංවිධානය කරන එක ලේසි නෑ. මා මෙතනට වැඩමවාගෙන එනකොට හරිම අපූර්ව සත්කාරයක් සිද්ධ කළා. මීට පෙර මා එකම එක වතාවයි එවැනි අත්දැකීමට කිසියම් ඒත් ආයතනයකදීම සිද්ධ වුණේ. ඉතින් බොහෝම දක්ෂ තරුණ මහත්මයෙක් බොහොම ඖෂධීය ප්‍රතිකර්මයක් සිද්ධ කළා. සාමාන්‍යයෙන් දෙපා සෝදනවා කියලා වතුර ඩිංගක් දෙපා වලට දාලා පිහලානික තමයි කරන්නේ සංකේතයක් හැටියට. සමහර තැන්වල එහෙමවත් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක මන් දන්නේ මටත් බොහොම සුවදායි. ඖෂධීය ජලය ඊළඟට බෙහෙත් ගල්වලා ඒ ඔක්කොම කරලා පුදුම ගෞරවයකින් ධර්මාශ්‍රයන්ට වැඩමෙව්වා. එහෙම අවස්ථා අපට දකින්න ලැබෙන්නේ අතිශයින්ම දුර්ලභ. නිසා මං හිතනවා ගාල්ලට ආපු මේ ගමන අමතක නොවේවි ඒ සිදුවීමෙන්. ඉතින් එහෙම කරලා මෙතනට වැඩම කළාම බලන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. වේදිකා හදලා ධර්මාසන ගෙනල්ලා තියලා බුද්ධාසන හදලා පුදුම ගෞරවයක්. මේ ගෞරවය සියල්ලම ධර්මයටයි. ධර්මයට ඒ ගෞරවය ඇති කරලා බණහනකොට එහි ආනිසංස පක්ෂය ඔබට මෙලවත් පරලොවත් ලබන්න පුළුවන්. විමානවත්තු ප්‍රකරණය කියලා බණ පොතක් තියෙනවා අපට. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ඔය චුල්ලහත්ති පදෝපම සූත්‍රය
රජුට දෙසලා අර මහත්තයා බොහොම ලස්සනට කිව්වයි. එතුමා කිව්වා අර මිහිඳු හාමුදුරුවෝ දෙවන පෑතිස් රජතුමාට ඉදිරිපත් කළ ප්‍රශ්න ඒක තමයි ලෝකේ මුල්ම බුද්ධි පරීක්ෂණය. අද AI තාක්ෂණය ගැන කතා කරන ලෝකේ AI ගැන හිතන මිනිස්සු කැලෑ වනචාරීන්ව ඉන්නකොට අපි කොයිතරම් බුද්ධිමතුන්ව හිටියද කියලා මිහින්තලා කන්ද මුදුනේ එදා සිද්ධ වෙච්ච ඒ පරීක්ෂණය තුල අපට දකින්න පුළුවන්. ඒක නිසා ප්‍රඥා සම්පන්න ජාතියකට උරුම වෙච්ච මේ උතුම් ධර්මය සීමෙන් ලැබෙන ආනිසංස මෙලොව පරලොව දෙකටම බෙහෙවින්ම අදාළයි. විමානවත්තු ප්‍රකරණයේ තියෙන මේ පුංචි කතාව සමහරට ඔබ අසා ඇති. බුදු පියාණන් වහන්සේ ගග්ගරා කියන පොකුණක් ළඟ බණ කියන වෙලාවක ඒ පොකුණේ ජීවත් වුණු මැඩියෙක් වෙලාවට වතුරෙන් උඩට එනවා. ඒ මැඩියට ඇහෙනවා හරිම මිහිරි හඬක්. මැඩියා කොහෙන්ද හඬ එන්නේ කියලා පොකුණෙන් ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා හඬ තියෙන දෙසාව බලනවා. ඒ හඬ එන්නේ බුදුහාමුදුරුවෝ බණ කියන තැනින්. බුදුන්ගේ මිහිරි කටහඬ. මැඩියා මොකද කළේ? කන් ඒ පැත්තට හරවාගෙන මිහිරි හඬ බුදුන්ගේ හඬ වින්දා. ඒ කියන්නේ බුදුන්ගේ මිහිරි හඬ තිරිසන් සතුන්ගේද ආකර්ෂණයට ලක් වුණා. ඒ වෙලාවේ එතනින් ගව රැලක් දක්කාගෙන ගිය ගොපල්ලෙක් ආවා. ඒ ගොපල්ලාටද මේ ධර්මයේ මිහිර ඇහුණා. ගොපල්ලටත් පින තිබුණා. ගොපල්ලා මොකද කළේ? ගව රැලට යන්න ඇරලා කෙවිතත් අරගෙන ලං වුණා එතනට. කෙවිත සිටෙව්වා පොළොවේ. මේ පොකුණ ළඟ පොළොවේ මෙහෙම පොළොවේ සිටෙව්වා. බණහන්න සූදානම් වුණා. ගොපල්ලා දැක්කේ නෑ එතන හිටිය මැඩියා. ඒ කෙවිත මැඩියාගේ ඔළුව පසාරු කරන් ගියා. මැඩියා එතනම මල මැඩියා ආයෙන් ගිහින් අර වතුරේ ඉපදුනේ නැහැ. ඒ මල මැඩියා ගිහිල්ලා ඉපදුනේ දෙව්ලොව දිව්‍ය රාජයෙක් වෙලා. බුදුහාමුදුරුවෝ දිව්‍ය රාජයා නම් කළේ මණ්ඩුක කියලා. පාලියෙන් මණ්ඩුක කියන්නේ මැඩියට. මැඩියෙක් දෙවියෙක් වුණාම ඒ දෙවියට නමක් ආවා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා. ඒ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා බැලුවා කොහොමද මේ තමන්ට දේවත්වයක් ආරෝපණය වුණේ. එකපාරට දිව්‍ය පුත්‍රයා දකිනවා පෙර මොහොතකට පෙර බණ ඇසූ පිනයි. බණ ඇසූ පින. එතකොට දැන් දේව පුත්‍රයා ඒ බව කියන්න එදා රාත්‍රියේහි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදු පියාණන් වහන්සේ මම අසුවල් පොකුණේ විසූ මැඩියෙක්. අද ඔබ වහන්සේ එතන දහම් දෙසූ වෙලාවේ බණ ඇසූ මැඩියෙක්. මා කම් යොමාගෙන ඔබ වහන්සේගේ හඬට ඒ හඬින් කුල්මත්ව සිටින විට
හදිසියේ මා දිව්‍ය සම්පත් ලැබුවා. ඒ බව ඔබ වහන්සේට කියන්න ආවේ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? පින්වත්නි, දහවල කිව් බණ මැඩියට වැටුනේ නැහැ. හඬ විතරයි ඇහුනේ. රාත්‍රියේ තමන් හමු වීමට පැමිණි දිව්‍ය පුත්‍රයාට දහවල මිනිසුන්ට කිව් දෙසුම නැවත වරක් කළා. එතකොට දෙවියා බණ අහන්නේ. දවල් ඇහුවේ මැඩියා, රෑ අහන්නේ මැඩියාගේම දෙවියා. දෙවියා බණ ඇසලා ආපසු දෙව්ලොවට ගියේ සෝවාන් වෙලා. සෝවාන් වුණා කියලා කියන්නේ ඒ දෙවියා ආයි කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. සසර අවසන් කළා. දැන් බලන්න මේ මිහිඳු හාමුදුරුවෝ පොසොන් පෝය දවසේ අනුරාධපුරයේ වැසියන්ට කියලා දුන්නා බුදුන්ගේ ධර්මය ඇසීමේ පින මනුෂ්‍යෝ විතරක් නෙවෙයි තිරිසන්නුද ලැබූ බව මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවෙන් කියලා දුන්නා. අපායනේ හිටි තිරිසන් අපා. ඒ තිරිසන් අපාගත සත්වයා පෙරපින් මහිමයකට බුදුන්ගේ හඬට කන්දී හදිසියේ කාලක්‍රියා කොට දිව්‍ය සම්පත් ලබා සෝවාන්ද වෙන්න භාග්‍ය ලැබුවා. සසරින් එකට වුණා. ආයි කවදාවත් ඒ අපායට ආවේ නැහැ. ඒ නිසා මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාව හොඳින් ඇසීම කොයිතරම් ආනිසංසදායකද යන්න මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවෙන් තේරුම් ගන්න. තව විටක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ දෙවියෙකුට යමෙකුට හැකිනම් සක්වල එක කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උරේ වදින තරමට පෙළගස්වා එක කෙළවරක සිට අනෙක් කෙළවරට ලෝකේ යමෙකුට පුළුවන් නම් අහස උසට සිව්පස ගොඩගසා චීවර ආහාර අහස උසට ගොඩගසලා අර බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාට දන් දෙන්න මහත්තානිසංසයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මහත්ඵල ලබන්න නම් මා දෙසූ ගාථාවක පද 4 ඉගෙන ගන්න. මා දෙසූ ගාථාවක පද 4 ඉගෙන ගන්න. එනිසා යමෙකුට අර ලෝකේ එක කෙළවරක ඉඳන් අනෙක් කෙළවර දක්වා බුදුපසේ බුදුමහරහත් උතුමන් පෙළගස්වා දන් දුන්නට වඩා බුදුන් දෙසූ ගාථාවක හරය අර්ථය වටහා ගත්තොත් එය මහත් ආනිසංස නෙවෙයි මහත් ඵල මහානිසංස පින්කමක්. ඒ කියන්නේ දානය භෞතික වශයෙන් දුන්නු දානය භෞතික සම්පත් ලබා දෙනවා. ධර්ම දානය ප්‍රඥාව ලබා දීලා නිවනට මඟ කියනවා. ඒකයි මහානිසංස කියලා කියන්නේ. ඉතින් පින්වත්නි ඒ නිසා මම නැවත මේ රක්ෂණ සමාගමේ ගාල්ල ආයතනයේ මේ සංවිධානය කරන මේ අදහස ඉදිරිපත් කරලා වෙහෙසිලා මෙච්චර ලස්සනට මේ කටයුත්ත සංවිධානය කරපු හැම දිනාටම බොහෝම ප්‍රශංසා කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. අපි කොළඹ කාර්යාලවලට නිතර බණ කියන්නේ යනවා. ඇත්තටම මම මෙතෙන්ට වාඩි වුණාම ලොකු ප්‍රශංසාවක් මට දැනුනේ. ඒ සමහර තැන්වල
ධර්මදේශනාව කරන්න ඒ ප්‍රධානීන් එක්ක වෙලාව දෙන්නේ නැහැ. වෙලාව දෙන්නේ නැහැ. කාර්යාලීය වෙලාව වෙන් කර දෙන්නේ නැහැ 1 විනාඩි 45. නිසා සමහර සුබ සාධක සංගම් දිවා භෝජනීය වෙලාව තමයි පාවිච්චි කරන්නේ. අපි දවල් 12 මාරට යන්නේ බණට. සමහර ආයතන කාර්යාලයක් දෙන්නේ නැහැ. ඔඩිටෝරියම් දෙන්නේ නැහැ. එක ආයතනයක් තියෙනවා ප්‍රධානම කැන්ටිමේ බණ කියන්නේ. කැන්ටිම තමයි දෙන්නේ. ආපන ශාලාව. ආපන ශාලාවේ පුරුටු ගහට මෙහාට දාලා වෙල වාඩි වෙලා මේ මිනිස්සු ඒ කාර්ය කොහොම හරි කරනවා හැබැයි. ප්‍රධානම ආයතනයක් රාජ්‍ය ආයතනයක්. ඉතින් ඒක නිසා පින්වත්නි බලන්න මේ ආයතනයේ පහසුකම් සපයලා දීලා තියෙන හැටි අද ඔක්කොම වැඩ නවත්තලා මේ කාර්යෙහි නියැලීම ඊටාම උතුම් ඊටාම වටිනවා. මගේ ධර්ම දේශනාව පින්වත්නි කරුණා රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසි වෙලාවට අවසන් කරනවා. ගෙවල් වල යන්න අයටත් ඒ අවස්ථාව ලබා දෙමින් එක තාත්තා කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. ඒ තාත්තා බුදු පියාණන් වහන්සේට කියනවා බුදු පියාණනි මට ඉන්නවා තරුණ පුතෙක්. මේ තරුණ පුතා හැම විටකම මගෙන් අහනවා යෞවනෙක් තරුණෙක් දියුණු වෙන්නේ කොහොමද කියලා. තරුණේකට දියුණු වෙන්න තියෙන දොරටු මොනවාද? ඒක තමයි ඒ පුතා පියාගෙන් අහන්නේ. පියා බුදුන්ගෙන් අහනවා මගේ පුතාට හොඳ අනුශාසනාවක් කරන්න කියලා. ඒ වෙලාවේ අන්නේ පියාට බුදුහාමුදුරෝ දෙසූ ගාථාව තමයි මම මාතෘකා කළේ. නමුත් එහි ඔක්කොම සාකච්ඡා කරන්නට වෙලාව නෙමෙයි. ඒ ගාථාව හරිම හරබර ගාථාවක් යෞවන ප්‍රජාවට විශේෂයෙන් කතා කරන තැනක මම විස්තර කරන්නේ ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං සීලංච බුද්ධානු මතං සුතංච ධම්මානු වන්තිච අලීනතාච අත්තස්සද්්වාරා පමුකා ජලේති කියලා කියනවා. පමුකා ජලේති කියන්නේ ප්‍රමුඛතම දොරටු. අත්තස්සද්්වාරා කියන්නේ දියුණුවට අදාළ. දියුණුවට හේතු වෙන ප්‍රමුඛතම දොරටු. ඒ දොරටු වල පළමු එක හැටියට මොකද්ද දක්වන්නේ? ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං නිරෝගී බවයි. නිරෝගී කමේ පරමලාභය ලැබීම. එතකොට අපි පොඩි වෙලාවක් මේක සාකච්ඡාවට ගන්න ඕනේ. පැය ගණනාවක් කතා කළ හැකි මාතෘකාවක් මෙතන බුද්ධ දේශනාවේ. නිරෝගී කම ගැන කියනකොට බුදුහාමුදුරෝ පරමලාභය කියලා කිව්වේ. පරම කියලා කිව්වොත් තවත් ඊට නැහැ. බුදුහාමුදුරෝ තාත්තට උගන්වනවා පියාට පියාණෙනි ඔබ ඔබේ පුතාට කියලා දෙන්න යෞවනයෙකුගේ ජීවිතයේ දියුණුවේ ප්‍රමුඛ දොරටු අතරේ පළවෙනි එක වෙලා තියෙන්න ඕනේ මේ නිරෝගී කම. එවත් සපවත් ජීවිතය මේකට අපේ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචනයක් ස්වස්ථතා සංකල්ප. ස්වස්ථතාව. ස්වස්ථතාව කියන්නේ සුවපත් බව. සුවපත් බව පිළිබඳව අපේ රටේ ඉතිහාසයේ ඉතාම හොඳ නිරූපණ දකින්න පුළුවන්.
අනුරාධපුර පොළොන්නරු නටබුන් පරීක්ෂා කර බලනකොට පැරැන්නෝ මේ ස්වස්ථතාව කියන එකට කොයිතරම් සැලකිල්ලක් දැක්වාද යන්න පේනවා. කියන්නේ හැමතැනම රෝහල් තියෙනවා. හැමතැනම රෝහල්. පුරාවිද්‍යා භූමිය වල රෝහලක් තියෙනවමයි. හැබැයි අපේ වර්තමාන රෝහල් වගේ නොවේ. ඒ රෝහල් වල මේ සැකස් මාදිය පරීක්ෂා කරලා බැලුවහම පින්වත්නි ඒ රෝහල් පැවතිලා තියෙන්නේ ලෙඩ හැදුනහම ප්‍රතිකාර කරන්න නෙමෙයි. ලෙඩ හැදෙන්න පෙර ප්‍රතිකාර කරන්න. ඒ කියන්නේ නිරෝගී පරපුර හදපු හැටි තමයි ඒවයි පේන්නේ. මිහින්තලා කන්දට නගිනකොට ඔබට දැක තිබෙනවාද රෝහල්? ඒ රෝහල ළඟ තියෙනවා මේ ශාලාවට වගේ දෙකක් විතර දිග යෝධ ගල්ඔරුවක්. යෝධ ගල්ඔරුවක් තියෙනවා. ඒව බලන්න කවුරුත් යන්නේ නැහැ. ඇත්තටම සිංහලයාගේ විස්මයජනක ඥානය ප්‍රකට කරන ওই ගල්ඔරුව. කියන්නේ ලීයකින් හදනවා වගේම ගල් ලස්සනට කොටලා විශාල ගල්ඔරුවක්. දැන් මේ ඔරුව හඳුන්වන්නේ කැඳ ඔරුව කියා. කැඳ ඔරුව කාටද? මිහින්තලාවේ වැඩ සිටිය දහසක් 2000ක් මහ සංඝරුවනට ඒ කාලේ ලොකුම ආයතනය 2000ක් ලෙන්වල වැඩ සිටිය යෝගාවචරයන් වහන්සේලාට උදෑසනම කැඳ තමයි පිළිගන්නුවේ. හැමෝම පාත්‍රය අරගෙන එතෙන්ට එන්න ඕනි. ඇවිල්ලා කැඳ ලබාගෙන වළඳලා තමයි දානය වළඳන්න යන්නේ. එතකොට බලන්න අපේ බුදුහාමුදුරු කියපු දේ. බුදුහාමුදුරු ස්වස්ථතා සංකල්පය විනය පිටකයේ වෙනම කොටසක පැහැදිලිව දේශනා කරලා තිනවා. අපි ඒව කතා කරන්නෙම නැහැ. විනය පිටකයේ තියෙනවා බේසජ්ජක් කන්දක කියලා කොටසක්, වත්තක් කන්දක කියලා කොටසක්. බේසජ්ජක් කන්දකේ ලෙඩ හැදෙන්න පෙර අනුගමනය කළ යුතු ඖෂධ ගැන කියනවා. වත්තක් කන්දකේ අනුගමනය කළ යුතු පිළිවෙත් ඔය ව්‍යායාම ආදිය ගැන ඒවයි කියලා තියෙනවා. එතකොට අපේ රටේ මං පුංචි කතාවක් කියන්නම්. හරිම අමතක නොවේ ඔබට මේ කතාව. අපේ රටේ හිටියා විශිෂ්ට වෛද්‍යවරයෙක් බුද්ධදාස රච්චුරු. හැමෝම අහලා තියෙනවා බුද්ධදාස රච්චුරු. බුද්ධදාස රච්චුරු ළඟට දවසක් ලෙඩෙක් ගේනවා. එයාට තිබුණු අමාරුව තමයි බඩ රිදෙන එක. ඒක දින ගණනාවක් අඛණ්ඩව නොනැවතීම බඩ අභ්‍යන්තරයෙන් ලොකු රිදුමක් එනවා. අද නම් අපිට මේක ස්කෑන් එකකට දාලා හොයාගන්න තිබ්බා. එතකොට එදා මේක තිබුණේ නැහැ. දැන් බුද්ධදාස රජුරෝ ළඟට ආවහම එතුමා මොකද කළේ? එතුමා ඇහුවා ඉතිහාසය. හේතු තමයි හෙව්වේ. ඉතිහාසය කියන්නේ උදේ කෑවේ මොනවද, ඊයේ කෑවේ මොනවද, වැඩ කරේ මොනවද, ගියේ කොහෙද, ආවේ කොහෙද, ඔය ඔක්කොම විස්තර අරන් ලොකු සටහනක් ගත්තා. ඒක අහගෙන යනකොට ඔහු කිව්වා සති දෙකකට පෙර දවසක මා කුඹුරේ වැඩ කරනකොට වතුර තිබ්බහ වෙලා වක්කොඩකින් වතුර ටිකක් බිව්වා කියලා. වක්කොඩකින් වතුර ටිකක් බීලා තිබ්බා. රජතුමා ඒක ටිකක් නිරීක්ෂණය කරලා බැලුවා. ලෙඩා තියලා ගිහින් වක්කොඩ බැලුවා. වක්කොඩ බලනකොට වක්කොඩේ ඉන්නවා දියබරි. රජතුමා තීන්දුවක් ගත්තා එදා සති දෙකකට පෙර මෙයා වක්කොඩෙන් වතුර බොනකොට ඒ වතුර වල ඉන්නති දියබරියෙකුගේ බීජ නැත්තම් බිත්තර. ඒ බිත්තර දැන් මෙයාට වතුරත් එක්ක පෙවිලා තියෙනවා. මෙයා දන්නේ නැහැ. දැන් ඒ බිත්තර මෝරලා දියබරිය පැටව ගහලා. ඒ දියබරි පැටව බඩවැල එල්ලිලා. ඒක තමයි මෙයාට වේදනාව ඇති කරන්නේ.
රජතුමා හැම තීන්දුව කරලා මෙයාට කිව්වා දවස් එකමාරක් කිසිවක් නොකා ඉඳලා එන්න කියලා. අදර ෆාස්ටින් ඉන්නා වගේ කිසිවක් වතරවත් නොවි දවස් එකමාරක්. ඊට පස්සේ මෙයා ආවා. ආවහම රජතුමා පොඩි මස් කැබැල්ලක් අරගෙන ඒක ගින්දරට දාලා පුලුස්සලා ඒක විදලා හොඳ හීන් නූලක් දාලා හෙමින් උගුරෙන් මේ මස් කැබැල්ල තිබ්බා. තියලා නූල එළියට දාලා අල්ලගෙන හිටියා. ඊට පස්සේ මොකද වුනේ? අර පිලිස්සුණු මස් කැබැල්ලේ තිබිච්ච පුලුටු ගඳ උගුරෙන් පහලට ගිහිල්ලා බඩවැල් වලට ගියා. අර බඩවැල් වල එල්ලලා හිටපු දියබරි පැටවුන්ට මේක ආවා. උන්ට ආහාරයක සුවඳ. උන් අර බඩවැල අතෑරලා බඩවැල් දිගේ මේක සොයාගෙන උඩට ආවා. උගුර ළඟ තියෙන ආහාරය. ඔක්කොම අල්ලගත්ත මස් කෑල්ල. දියබරි ටික මස් කෑල්ල අල්ලලා ඇදගෙන යන්න ඇදුව පහලට. ඔන්න රජතුමාගේ අතට දැනුණ නූල හෙල්ලෙනවා. පොඩ්ඩක් ඇතුළට යනවා වගේ දැනෙනවා. රජතුමා එකපාරටම නූල ගස්සලා ඇද්දා. දියබරි ටික ඔක්කොම කටින් එළියට ආවා. බඩේ කැක්කුම හොඳයි. දියබරිත් සුවපත්. දියබරිත් සුවපත්, ලෙඩත් සුවපත්. සිංහල ස්වස්ථතා සංකල්පය බුද්ධ දේශනාවට අනුව සකස් වෙච්ච හැටි. ඉතින් වෙන්නත්නි බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව වෛද්‍යවරයෙක්. වෙනමම දේශනාවක් ඒකට කරන්න ඕනේ. හරිම අපූර්ව වෛද්‍යවරයෙක්. මේ බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං කියලා කියනකොට මිනිස්සුන්ට කිව්වා දැන් ගිරිමානන්ද සූත්‍රයේම අරගෙන බැලුවම ඊටාම පැහැදිලිව කායික රෝග හටගන්න හැටි. කායික රෝග 33ක් ගැන කියනවා. ඒව හටගන්න හේතු 8ක් කියනවා. ඊළඟට මානසික රෝග ගැන කියනවා වෙනත් සූත්‍රවල. සල්ලේක සූත්‍රය, දරීමුක ජාතකය වගේ දේවල් වල සල්ලේක සූත්‍රයේ මානසික රෝග 43ක් කියනවා. මානසික රෝග 43 මේ ඔබට මට හැමෝටම තියෙන ඔය ටික ටික. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ කායික රෝග 33යි, සල්ලේක සූත්‍රයේ මානසික රෝග 43යි. එහෙම කියනවා. ඉතින් මේ මානසික රෝග සුවපත් කරගන්න බුදුහාමුදුරුවෝ බොහෝ බෙහෙත් කියනවා. අන්න ඒ කියන බෙහෙත් අතරේ එකක් තමයි සන්තුට්ඨි පරමං ධනං කියලා කියනවා. මානසික සුවපත් භාවය ඇති කර ගැනීම උදෙසා මනස සුවපත්ව තබා ගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේ අද මේ කොළඹ ඉඳලා එන විට පුවත්පතක් කියව ආවා. මේ පත්තරේ මං ඉතින් අරගෙන ආව ඔබට පෙන්නන්න. මේ මානසික සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල කියනවා සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? මේ මානසික වෛද්‍යවරියක් කියනවා සතුටින් ජීවත් වෙන්නේ කොහොමද මානසික රෝග වලින් මිදෙන්න. ඉතින් මේක හරිම ලස්සනයි. මේ ලිපිය අද ලංකාදීපේ තියෙන්නේ මානසික රෝග වලින් මිදෙන්න සතුටින් ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. ඔබට මට මතක් වෙනවා මේ කරාපෙටිය රෝහලේ දීර්ඝ කාලයක් හිටියා රුවන්වේක නායක. කවුරුත් දන්නවනේ. මෙහෙන් කොළඹටත් ගිහිල්ලා කොළඹ හෘද රෝග විශේෂඥයා වෙලා විශ්‍රාම ගියා.
අවුරුදු 5කට පෙර එතුමා විශ්‍රාම ගියේ. ලංකාවේ අතුකොරළ මහත්තයගෙන් පස්සේ ප්‍රධාන හෘද රෝග විශේෂඥයා රුවන් ඒකනායක. රුවන් ඒකනායක මහත්මයා විශ්‍රාම යනකොට ලංකාදීප පත්තරෙන් එතුමා සමග සම්මුඛ පරීක්ෂණයක් මේ ඉන්ටර්විව් එකක් කළා පත්තරේට. ඒක මේ වගේ පිටුවක් පුරා පළ වුණා. එතුමාගේ ජීවිතය ගැන අත්දැකීම් ගැන ඒ පත්තරේ තියෙනවා. අන්තිමට මාධ්‍යවේදී ඇහුවා ලංකාවේ විශිෂ්ටතම හෘද රෝග විශේෂඥයා හැටියට ඔබ හෘද රෝගයෙන් මිදෙන්න ජනතාවට දෙන පණිවිඩය මොකක්ද කියලා ඇහුවා. හදවත් මේ හෘද රෝගයෙන් මිදෙන්න ජනතාවට දෙන පණිවිඩය මොන ඖෂධයද නියම කරන්න කියලා ඇහුවා. එතුමා එක වචනයයි කිව්වේ සතුටින් ඉන්න. සතුටින් ඉන්න. සතුටින් ඉන්න කියලා කිව්වේ මේ ලංකාවේ හිටිය විශිෂ්ටතම හෘද රෝග විශේෂඥයා කිව්වා බෙහෙත් නැහැ. හෘද රෝග අඩු කරගන්න මම අවසානයේ මේ රෝහලෙන් බැහැලා යන වෙලාවේ දෙන උපදේශය තමයි සතුටින් ඉන්න. ඉතින් මේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ වැඩ කරන හැමෝටම මම කියන්නේ සතුටින් රාජකාරිය. මේක තමයි වැඩිම ස්ට්‍රෙස් තියෙන තැන. වැඩිම මානසික පීඩනය කොයි පැත්තෙන් බැලුවත් අපි හොඳට දන්නවා. මෙතන ගනුදෙනු කරුවන්ට වැඩ කරන අයට අලෙවිනියෝ හැමෝම ස්ට්‍රෙස්. මොකද අර ඉලක්කවලට වැඩ කරන්න. ඉලක්කවලට වැඩ කරන්න යනකොට ඕනම තැනක ස්ට්‍රෙස්. මානසික පීඩනය හෙවත් ඒකට තියෙන වචනේ ආතතියෙන් ඉන්නේ. මේ ආතතියෙන් ඉන්නකොට ලේ පිරිසිදු නෑනේ. ලේ පිරිසිදු නෑනේ. ඒ කියන්නේ හිත හොඳ නෑනේ. හිතේ ප්‍රශ්න, පීඩනය. ඒ පීඩනය තෙරපුම විසින් ලේ අපවිත්‍ර කරනවා. එතම කියන්නේ ඒක. එතකොට ඒ පීඩනයත් එක්ක ඉන්නකොට ලේ අපවිත්‍ර වෙනවා, අපිරිසිදු වෙනවා. එතකොට හෘද රෝග වැඩිවීමට ඒක බලපානවා කියලා තමයි රුවන් ඒකනායක කියන්නේ. ඒක නිසා සතුටින් ඉඳීම බුදුහාමුදුරුවෝ සතුට ගැන මේ මානසික නිරෝගීතාවය ඇති කර ගැනීම සඳහා සතුට නිර්දේශ කරනවා අඩුම වශයෙන් 100ක් වරක් හරි සූත්‍රව. මංගල සූත්‍රයේදී කියනෝනේ සන්තුට්ඨ කෝච සුබරෝච කියලා කියනවා. කර්ණිමේ සූත්‍රය කියනවා, මංගල සූත්‍රය කියනවා, වෙනත් තැන්වල. කොසල් රජතුමාට දවසක් කියනවා මහරජ ඔබේ මාලිගාවේ ඔබට උපභෝග සම්පත්, පරිභෝග සම්පත්, පරිවාර සම්පත් අපමණ ඇති. හැබැයි ඒ කිසිවක් ඔබට සතුට ගේන්නේ නැහැ. ඒ කිසිවක් ඔබට පරම ධනය වෙන්නේ නැහැ. ඒ කිසිවක් ඔබට පරම ධනය වෙන්නේ නැහැ. රජතුමනි පරම ධනය නම් සිතේ සතුට තියෙන්න ඕනි කිව්වා. රජතුමාට තමයි කිව්වේ සන්තුට්ඨි පරමං ධනං. සන්තුට්ඨි පරමං ධනං කියලා කිව්වේ රජුට. භූතාන් කියලා රටක් තියෙනවා අපි හැමෝම දන්නවා. මේ ආසියාවේ බෞද්ධ රටක් භූතානය. මේ භූතානය ගැන පොඩ්ඩක් මම පොඩි දෙයක් කියනවා අපටත් හරි අදාළයි. භූතානයේ සතුට හා සංවර්ධනය. මානසික සතුට හා සංවර්ධනය. දැන් මේ 2001 අවුරුද්දේ මිට අවුරුදු 24කට පෙර භූතාන් රාජ්‍ය ඒ රට සංවර්ධනය කර ගැනීම සඳහා අමුතු සංකල්පයක් රටට හඳුන්වලා දෙනවා. ඒ තමයි දල දේශීය සතුට භුක්ති විඳින ප්‍රමාණය. ඒක තමයි ඒගොල්ලෝ දර්ශකයේ හැටියට ගත්තේ. දල දේශීය නිෂ්පාදිතේ නොවේ අපේ රටවල් වල වගේ. දල දේශීය සතුට භුක්ති විඳීමේ ප්‍රමාණය ඒක ගණනය කෙරුවා.
අංශ 8ක් අරගෙන අධ්‍යාපනය සෞඛ්‍ය ආදී මේ ලස්සනට මේ කරුණු 8ක් කියලා තියෙනවා. අධ්‍යාපනය සෞඛ්‍ය කාලය පරිහරණය සංස්කෘතිය යහපාලනය ආදී ඒ හැම තැනකම අංශවල සතුට භුක්ති විඳින ප්‍රමාණය. එතකොට එහෙම බලලා ඒගොල්ලෝ කොහේ හරි තැනක මිනිස්සු අසතුටින් ඉන්නවා නම් යම් ආයතනයක හෝ තැනක ඒකට හේතු සෙව්වා. හේතු සොයලා එතන අසතුට නැති කරන්න වැඩ කළා. ඒ නිසා අන්තිමේදී 2001 පටන් ගත්ත එක 2011 වෙනකොට භූතානිය සම්පූර්ණයෙන්ම සන්තුට්ටි පරමං ධනං ඒගොල්ලෝ සතුට පරම ධනය කරගත්ත බෞද්ධ රාජ්‍යයක් වුණා. රටත් දියුණු වුණා, මිනිස්සුත් දියුණු වුණා. මිනිස්සු නිරෝගී, හැමදේම නිවැරදි. මට එක මහත්මයෙක් කිව්වා මම මේ කතාව බණකදී කිව්වහම එයා භූතාන් ගිහින් ආව කියලා ඕනම ගලා යන දොලකින් අතට අරගෙන වතුර බොන්න පුළුවන් තරම් පැහැදිලි කිව්වා. ඒ තරම් මිනිස්සු පිරිසිදු జాතියක්. භූතානේ හොයලා බලන්න. ඒ කියන්නේ ඒ මිනිස්සු මේ සතුටින් ජීවත් වීමේ ප්‍රතිඵලය. විනාශකාරයෝ නෙවෙයි හැම දෙයකම. දැන් සෞඛ්‍ය අංශේ වෛද්‍යවරු අසතුටින් නම් හේතුව මොකක්ද කියලා එව්වා. හේතුව නැති කරාම වෛද්‍යවරු සතුටින් සේවය කරනවා. රෝගීන් සතුටින්ද කියලා බැලුවා. ඒ රෝගීන් අසතුටින් නම් ඒකට හේතුව හෙව්වා. හේතුව නැති කළා. එතකොට සතුටින්. එතකොට දැන් මේක කියනවා දැන් මේකේ හොඳම එක තමයි බුද්ධිමතුනි පින්වත්නි 2011 වෙන විට භූතානයේ ලැබපු මේ දියුණුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත්ත ඒගොල්ලන්ගේ අතට UN එක. අරගෙන ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ ඒ වන විට රටවල් 140 ගානයි තිබුණේ. ඒ රටවල් 143ටම කිව්වා උඹලගේ රටවල් වලත් සතුට ගැන මිනුම් දඩුව හදපල්ලා. ආයතනයක් පිටේවා UN එක. ඉන්ටර්නෙට් ගහුවාම අපට හැපිනස් ඩේ කියලා මේක බලා ගන්න පුළුවන්. එතකොට ආයතනයක් හදලා ඒ ආයතනෙට කිව්වා හැම රටකම සතුට සංවර්ධනය කරන්න වැඩ කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ හැම අවුරුද්දකම මේ විමසා බලනවා ඒ රටවල් වල මිනිස්සු සතුට භුක්ති විඳින ප්‍රමාණය. ඒගොල්ලෝ ඒක හදනවා රෑන්කින් එකක් වගේ. දැන් මේක තියෙනවා 2019 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2019 අදත් අපිට බලන්න පුළුවන් 2024ත් බලන්න පුළුවන්. අනුව උඩින්ම සිටින්නේ පින්ලන්ත ජාතිකයන්ය. සතුට භුක්ති විඳීමේ ලෝකයේ හොඳම ජාතිය පින්ලන්තය. ඊළඟට ඩෙන්මාර්ක්, නෝවේජියන්. ඊළඟට දැන් මෙතන අප සිටින්නේ 130. ලංකාව මේ සතුට පරම ධනයයි කරගන්න කියලා දේශනා කරපු ධර්මයේ හොඳටම මුල් බැහැගත්ත රටේ අපි 130. හැබැයි අපිට ඉහළින් ඉන්න රටවල් බලන්න. අපට ඉහළින් බංග්ලාදේශෙත් අපට ඉහළින්. බංග්ලාදේශය, කෙන්යාව, ගැම්බියාව, සෝමාලියාවත් අපට ඉහළින්. සෝමාලියාවත් අපට ඉහළින් සතුට භුක්ති විඳින. ඉතින් මේ ලිපිය හරීම හරබරයි. ඇයි අපට එහෙම උනේ කියලා මේ ලේඛකයා ඊටාම ලස්සනට භූතානයත් එක්ක විස්තර කරලා තියෙනවා. UN එකේ වාර්තාව අරගෙන මේ ලිපිය හදලා තියෙන්නේ. ඇත්තටම පින්ලන්තේ ඉන්න අපේ ශිෂ්‍යාවක් එක දියණියක් ලියලවල තිබුණා ඈට දේශනා ශාලාවේදී පැවරුමක් දුන්නලු පින්ලන්තේ. පින්ලන්තයයි ශ්‍රී ලංකාවයි ගලපන්න කියලා. පින්ලන්තයයි ශ්‍රී ලංකාවයි ගලපන්න කියලා. ඉතින් මේම ලස්සනට මේ වගුවක් ආශ්‍රයෙන් මේකේ පින්ලන්තයයි ලංකාවයි හැමදේම ගලපනවා.
එකක් කිව්වොත් එම ලාංකිකයන් රැකියා ස්ථානයේ සහ සාමාන්‍ය ජීවිතයේ සර් මැඩම් මිස් කියාගෙන ජීවත් වෙනවා. නම ඉස්සරහින් ඉංජිනේරු එහෙම නැත්නම් ડોක්ටර් කියන ඒවා තියෙනවා. පින්ලන්තේ ඕනම ලොක්ෙක්ට නම කියලා කතා කරන්නේ. නම කියලා. හැබැයි ඒක තන අංශු මෙයා කියනවා ගෞරවය නැතිකම නෙවෙයි. එතන ඒ මිනිසුන් අතරේ තියෙන පරතරය නැති කරලා තියෙන්නේ. පරතරය. ඒ නිසා හැමෝම සතුටින්. දැන් මේකේ මම වෙලාව ගත වෙන්න නිසා අන්තිමට කියනවා අන්තිම තීරු සටහන තමයි හොඳම සටහන. ඒකේ කොළපාට තීරුවක් නැහැ. ඒ කියන්නේ ලංකාව නැහැ. මේකෙදි පෙන්නලා තියෙන්නේ විනෝදය, විනෝදාංශ තමන් වෙනුවෙන් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ලබා දීලා තියෙන කාලය බලන්න පින්ලන්තය සමග සැසඳුවාම ලංකාවේ ඉන්නේ බිඳුවේ. පින්ලන්තයක බැලුව අනිත් ඒවායි පොඩ තිබුණත් විනෝදය සතුට කෙටියෙන්ම කිව්වොත් මිනිස්සු සතුටින්ද ඉන්නේ කියන එක පින්ලන්තයත් එක්ක බැලුවාම අපි ඉන්නේ බිඳුවේ. මේ දුව කියනවා මට මෙයාට දුරකථනයෙන් කතා කෙරුවා. පින්ලන්තයේ සිකුරාදා හවස ඉඳන් සෙනසුරාදා දවස වෙන් කරනවා විනෝදෙන් ඉන්න. ලංකාවේ මිනිස්සුන්ට තුන් වේල කන්න සල්ලි හම්බ කරනවා හැරෙන්න වෙන වැඩක් නැහැ. ඉතින් කොහොමද සතුටින් ඉන්නේ? ඉතින් ඒක නිසා මේ අපි ලෙඩ්ඩු වෙලා තියෙන්නේ. අපි හැමෝම බරපතල රෝගීන් වෙලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසායි කියලා දකින්න පුළුවන්. මෙන්න මේ චිත්‍රයත් මම මගේ දේශනාවට ගන්නවා. මේ චිත්‍රය නම් කළා තියෙන්නේ බුද්ධිමතුනි ලෝකේ අමරණීය සිතුවම කියලා. පහමාට යන්න ඕනේ නේද කාණ්ඩෙන්නේ? මම පහමාට ඉවර කරන්නම් පහමාට කලින්. තව විනාඩි 5කින් ඉවර කරන්නම්. මේ චිත්‍රය අමරණීය චිත්‍රය. හරිද? මේක මතක තියාගන්න. මම මේක පොඩ්ඩක් විස්තර කරුවාම අපිට දැනෙනවා මොකද කියලා වෙනස. මේ චිත්‍රයේ මේ එක්තරා සුවිශේෂී කවියෙක් සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකුට කියනවා සතුට ගැන චිත්‍රයක් අඳින්න කියලා. සතුට ගැන චිත්‍රයක් අඳින්න. එයා මේ අඳ චිත්‍රය තමයි ලෝක ප්‍රකට චිත්‍රයක්. මම මේක කියවන්නම්. ප්‍රසිද්ධ කවියෙක් තම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුට සතුට පිළිබඳ චිත්‍රයක් අඳින්න ඉල්ලා සිටිනවා. ඔහු ඇඳක් මත සාමකාමීව නිදා සිටින පෞලක සිතුවමක් නිර්මාණය කරනවා. සාමකාමීව නිදා සිටින පෞලක සිතුවමක් නිර්මාණය කරනවා. ඒ ඇඳේ එක් කකුලක් කැඩී ගොස් තිබෙනවා. එතකොට කකුල් තුනයි තියෙන්නේ. මේ කකුල් තුනයි තියෙන්නේ. ඒ කැඩුණු කකුලට මොකද කරන්නේ? ගැඩොල් දෙකක් තියලා. ගැඩොල් දෙකක් තියලා තියෙනවා කැඩුණු කකුලට. ඒ අබලන් වූ නිවසේ වහලයේද කාන්දු වෙමින් පැවතුණි. මේක හොඳම දේ තමයි මේ ඇඳේ දෙමහල්ලෝ නිදි. සතුටින් නිදි. ඒගොල්ලෝ හරිම ප්‍රසන්නයි. ඒගොල්ලොන්ගේ මුහුණු හරි ප්‍රසන්නයි. මේ හුඟක් වෙලාට මේ ප්‍රසන්න බව කියන එක සතුටත් එක්ක යන්නේ. අසතුටින් ඉන්න කෙනා හරි අප්‍රසන්නයි. ඒක මේ කාර්යාලීය ජීවිතයට හරි අදාළයි. ගනුදෙනු කරුවොත් එක්ක වැඩ කරන මිනිස්සුන්ට පළවෙනි දේ දකින්නකොටම මිනිසයා ප්‍රසන්න වෙන්න ඕනනේ. ප්‍රසන්න වෙන්න ඕනේ. එතකොට අප්‍රසන්න කෙනෙක් ළඟට ගිහින් යමක් කරගන්න මිනිස්සු කැමති නෑ. ඒ නිසා ඇත්තටම මේ පඩි ලබන රාජකාරී කරන මිනිස්සු වටහා ගත යුතුමයි. අපි පිනට කරන වැඩක් නෙවෙයි වැටුපකට කරන රාජකාරියක්. ඒ වැටුපට කරන රාජකාරියේදී ඒ ගනුදෙනු කරුවා වෙත අප යා යුත්තේ හරිම ප්‍රසන්නව.
එහෙම ප්‍රසන්නව යන්න බැරි නම් ඒක තමන්ගේ පෞකාර ලක්ෂණයක් කියලාත් මතක තියාගන්න. එතකොට මේ දෙමහල්ලෝ ඔබ මේ සියුම්ම චිත්‍රය නිරීක්ෂණය කළොත් නින්දදිත් සතුටින් හරි ප්‍රසන්නයි. ඊළඟට දරුවෝ ටිකත් ඒගොල්ලොත් එක නිදී. දරුවෝ 3 දෙනෙක් ඒ නිදී. ඒ දරුවන්ට ඉහළින් දාලා තියෙන පොරවණයක්. ඒ පොරවණය උඩ නිවසේ බල්ලා නිදී. ඒක තමයි මෙතන ලස්සන. ඒ බල්ලත් නිදි සාමකාමීව. මේ පැත්තේ ඇඳේ කොට්ටෙට පෙහෙන් පොඩි ඉඩක් තියෙනවා පූසත් සාමකාමීව නිදි. එතකොට චිත්‍ර ශිල්පියෙක් මේ සංකල්පය ගත්ත හැටි බලන්න. සතුට කියන එකට ඔහු දුන්නු අර්ථකථනය දැන් මේක විස්තර කරනවා. මෙම අමරණීය සිතුවම දෙස ගැඹුරින් බලන්න. සතුට යන්නේ කුමක්දයි සිතන්න. ඇත්තටම මේ පින්තූරය දුටුපසු සතුට යනු ගැටලු නොමැතිකම නොව. සතුට යනු ගැටලු නොමැතිකම නොව. ඒක මම නැවත නැවත කියනවා. ඔබට කාට හරි කියන්න පුළුවන් නම් මට සතුට නැති වෙලා තියෙන ප්‍රශ්න නිසායි කියලා. මේ චිත්‍ර ශිල්පියා කියනවා කාටද ලෝකේ ප්‍රශ්න නැත්තේ? බුදුහාමුදුරුවෝ කියපු වචන දෙක මතන්න. අන්තෝ ජටා පශ්ජටා. ඇතුළතිනුත් ගැටලු පිටතත් ගැටලු. ඉතින් ඒව නැති වෙන්නේ නැහැ සෝවන් වෙනකන්. සෝවන් වෙලත් ගැටලු. රහත් වෙනකන්. එතකොට ඒ නිසා මේ පෘථග්ජන ලෝකේ අපි ගැටලු වලින් පිරලා ඉන්නේ. හැබැයි ගැටලු නිසා අප අසතුටින් සිටිය යුතුද? ඒ නිසා මේ කියන්නේ ගැටලු නොමැතිකම නොවේ. සතුට යනු ගැටලු නොමැතිකම නොව කරදරකාරී తত্ত্বය පහසුවෙන් පිළිගැනීමයි. කරදරකාරී తত্ত্বය පහසුවෙන් පිළිගන්න. දැන් මේ බලන්න ඇඳේ කකුල කැඩුනා ගැඩොල් දෙකක් තියාගත්තා. කරදරකාරී తত্ত্বය පහසුවෙන් පිළිගත්තා. අඬ හිටියේ නෑනේ. අඬ හිටියේ නෑ, කෑ ගැව්වේ නෑ. ඒ කරදරකාරී తত্ত্বය පහසුවෙන් පිළිගත්තා. දැන් මම මේකට ළමයෙකුගේ පොඩි කතාවක් චුට්ටක් එකතු කරන්නම්. කාලය අවසන් මොරටුවේ ඉස්කෝලේක ළමයෙක් හැන්දෑවේ ගෙදර යනකොට සපත්තුව කැඩුනා. හැන්දෑවේ තාත්තාවම කිව්වා තාත්තේ සපත්තු කැඩුනා කියලා. එතකොට තාත්තා කිව්වා පුතේ මාසයේ අවසානයේ පඩි හම්බ වෙනකන් කොහෙන්වත් සතු පහක් ගන්න බෑ. එතකන් සපත්තු දරන් දෙන්න බෑ, පුළුවන් විදිහට යන්න කියලා. දැන් ගැටලුව ඇති වුණා දරුවට. දරුවා කොහොමද ගැටලුවට ඒ කරදරකාරී తত্ত্বය පහසුවෙන් පිළිගත්තේ? ඇඳයට දාලා තිබුණා පරණ සපත්තු දෙකක්. දෝවිලි ගහපු. එයා ඒක අරගත්ත, සුද්ධ කළා, පිරිසිදු කරා, පංජරයක් අරගෙන හිල් හතර විද්දා, කැඩුණු සපත්තු දෙකේ ලේස් එක ගත්තා, ඒක දාලා ගැට ගහගත්තා, ඉස්කෝලේ ගියා. විදුහල්පතිතුමා ඒක දැක්කා. දැකලා ඇහුවා මොකද්ද පුතේ ඉස්කෝලේට නොගැලපෙන සපත්තු දාගෙන ආවේ මොකද කියලා ඇහුවා. ඉතින් යා මේ කරදරකාරී තත්වයට මූණ දුන්නු හැටි කිව්වා. ඉතින් විදුහල්පතිතුමා යාට දඬුවම් කරේ නැහැ. විදුහල්පතිතුමා කලේ හොඳම හොඳ වැඩක්. මේ අම්බලන්ගොඩ ධර්මාශෝක ඉඳලා ගියපු විදුහල්පතිතුමා අපේ අද ඉන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. එතුමා එවලෙම ළමයා ඉදිරියේම DS සමාගමට කෝල් එකක් දීලා මෙහෙම ප්‍රශ්නයක් වුණා ළමයෙකුට සපත්තු දෙකක් එවන්න පුළුවන්ද කියලා ඇහුවාම ලොරියක් එවලා තියෙනවා. සපත්තු ලොරියක් එවලා තවමත් කාර්යාලේ තියෙනවා. සපත්තු ගොඩ ගහලා ඕන ළමයෙකුට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. කැඩුනොත් අම්මලා තාත්තාට කරදර කරන්නේ නැතුව ඔෆිස් එකෙන් ගිහින් සපත්තු දෙක තෝරගන්නවා. අර ගැටලු නැතිකම නෙවෙයිනේ. ගැටලුවට ඒ ළමයා ඒ කරදරයෙන් මිදෙන්න ඒක සහනදායක ලෙස ඒකට මුහුණ දුන්නා. දැන් මේකත් එක්ක සංසන්දනය කරන්න බැරිද? ඇඳේ කකුලක් කැඩුණා නම් ඇඳ පැද්දෙනවා. ගැඩොල් කට දෙකක් තියාගත්තා. අර පුතා සපත්තුව කැඩුණා, පරණ දෙකක් අපූර්වට හදාගෙන ගියා.
එතකොට ඒ ළමයා සතුටින් නේද? ළමයට අර්බුදයක් නැහැ. අන්න ඒකයි ඊළඟට තත්වය කොතරම් නරක වුවත් ඔබට ඇති ඕනෑම දෙයක යහපත දැකීමට උත්සාහ කරන්න. මේ චිත්‍ර ශිල්පියා කියනවා හැම දෙයකම යහපත දකින්න කියලා. මේක තමයි අපට හුඟක් වෙලාවට බැරි දේ. කෙනෙකුගේ අඩුපාඩු දැකීම හරි පහසුයි. අපි ඒකට හුරු වෙලා මොනවා හරි අඩුපාඩුවක් වැරද්දක් දකින්න අපි හැම විටකම යොමු වී සිටින්නේ. ඒ වෙනුවට බුදුහාමුදුරුවොත් සඳහන් කළේ පුත්තෝ හෝති පසංසිසෝ කියලා වචනයක් තියෙනවා දරුවන් ගැන කියපු එකක්. ප්‍රශංසාව දෙන්න පුළුවන් විදියට හැම වෙලාවෙම වැඩ කරන්න. කියන්නේ ප්‍රශංසාවක් දෙන්න. සේයක් වැරදි තියෙන කෙනෙකුගේ එක හොඳ ගතිගුණයක් ඇති. ඒකට ඇගීම දෙන්න. කාර්යාලේ වැඩ කරන මිනිස්සු අතරේ වඩාම සතුටින් ඉන්න පුළුවන් අප්‍රමාණ වැරදි තියෙන අය අතරේ හොඳ ගුණය අගයන්. ඒකට ප්‍රශංසාව දෙන්න. ඉතින් මේ විදියට කල්පනා කළා මේ අපි නිකන් සතුට කියලා කිව්වට මේක මානසික රෝගයකින් මිදෙන්න තියෙන හොඳම ප්‍රතිකාරය බවයි බුද්ධ දේශනාව වෙන්නේ. සහ කාර්යාලයක් වගේ තැනක කොච්චර ලස්සනට ඒ ඵලදායීත්වය ඉහළ මට්ටමකට ගන්න තියෙන හොඳම ආයෝජන ධර්මයක්. ඉතින් ඒක නිසා නැවත මුලට යනවා බුදුහාමුදුරන්ගේ ධර්මය අසම සමයි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරා දෙසූ ධර්මයයි. එය මෙලව දියුණුව පරලොව දියුණුව හදන උතුම් ධර්මයයි. මැඩියාගේ කතාව ඔබට ඒ සඳහා මං නිදසුන් හැටියට ගෙනහැර දැක්වුවා. එමෙන්ම අර සක්වල කෙලවරකට දන් දෙනවට වඩා ගාථාවක පද 4ක් ඉගෙන ගැනීම උතුම් කියලා කිව්වා. පියෙක් බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්නය දියුණුවට දොරටු බුදුහාමුදුරුවෝ දොරටු රාශියක් කිව්වා. ඒකේ පළවෙනි එක නිරෝගී භාවය, කායික නිරෝගී භාවය, මානසික නිරෝගී භාවය. කායික නිරෝගී භාවයට බෙහෙත් හොයන්න පුළුවන්. මානසික නිරෝගී භාවයට බෙහෙත් හොයන එක ලේසි නෑ. අන්න ඒකට බුදුහාමුදුරුවෝ නිර්දේශ කරපු හොඳම ප්‍රතිකාරයක් තමයි සතුටින් ජීවත් වීම. ඒක මං තහවුරු කළා විවිධ නිදර්ශන වලින්. විශේෂයෙන් රුවන් ඒකනායක හෘද රෝග විශේෂඥයාද එය තහවුරු කළ හැටි. ඉතින් මේ ගැන සිතන්නට හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ මේ කටයුත්ත සංවිධානය කරපු මේ සංවිධායක මණ්ඩලය මා පෙරදී නම් සඳහන් කළ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට අනුබද්ධ අභ්‍යන්තර හා ශේෂ්ත්‍ර කාර්ය මණ්ඩලය ඒ අය ඒකරාශී වී අද මේ දේශනාව සිදු කිරීමෙන් ජනිත කරගත්ත පුණ්‍ය ධර්මය ටී.බී. ළංගරත්න නිර්මාතෘතුමන්ටත් ඒ වගේම ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට අනුබද්ධිතව විය වූ සියලුම දෙනාටත් හිමි වේවා. එය මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරන්න. දැනට සේවයේ සිටින සියලු දෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කටයුත්ත මෙච්චර ලස්සනට පිළියෙල කළ, සංවිධානය කළ, උදව් උපකාර කළ වචනයකින් පවා මේ සඳහා දිරිදීමක්, දිරිගැන්වීමක් කරපු හැම දෙනාටම කොළඹ ඉඳන් දහසක් වැඩ තියදී පැමිණි ප්‍රාදේශීය කළමනාකරතුමන්නේ ඇතුළුව විශේෂයෙන් මට අර ඊටාම සෞඛ්‍ය සම්පන්න දෙපා දෝවනයක් සිද්ධ කරපු ඒ තරුණ මහත්මයාට ඒ හැම දෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා.
නිදුක් නිරෝගී සුවය වේවා චිරජීවනය වේවා කෙලවර හැම දිනාටම නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු